Hi guys, ඉතින් කොහොමද බොස්සා YouTube channel එකට ආදරයෙන් පිළිගන්නා කට්ටියව අපිට අලුතෙන්ම ආපු ඩාර්ක් එලික්සා quest එක මට වීඩියෝ එක ටිකක් ගේන්න පරක් වුණා පොඩි වැඩ ටිකක් තිබ්බ හින්දා බට් කොහොම හරි මම වීඩියෝ එක ගෙනාවා අපිට ඩාර්ක් එලික්සා quest එකට අපිට රිලීස් වුණා ඩාර්ක් එලික්සා quest එක 15 වෙනිදා පෙරේදා තමයි රිලීස් වුණේ ඩාර්ක් එලික්සා quest එක ඉවෙන්ට් එකත් එක්කම අපිට ආවා අන්ලිමිටඩ් හීරෝස් කියන ඉවෙන්ට් එක ඒක අපිට ගොඩක් වටින ඉවෙන්ට් එකක් ඒ වෙන අපිට අපිට ආවා ට්‍රෙෂර් හන්ට් ඉවෙන්ට් එකත් ට්‍රෙෂර් හන්ට් කියන්නේ ඉතින් හැමෝම දන්නවා අපේ ඇටැක්ස් වලින් අපිට හම්බෙනවා චෙස්ට් ඒ චෙස්ට් ඕපන් කරන්න තමයි තියෙන්නේ මේ පාර ලොකු chance එකක් දීලා තියෙනවා ලෙජෙන්ඩරි එපික් චෙස්ට් හම්බෙන්න අපි ඒක පස්සේ වෙලාවක මම කියන්නම් මට හම්බෙච්ච වලින් කොහොමද ඒක ඇත්තද කියලා ලොකු විදියට කතාවක් යනවා මේ පාර හොඳ චෙස්ට් දෙනවා කියලා හොඳ කියන්නේ ලෙජෙන්ඩරි එපික් වගේ චෙස්ට් දෙනවා කියලා අපි බලමුකෝ ඒක ඇත්තද කියලා ඒ වගේම අපේ තාමත් අපේ ගෝබ්ලින් රිසර්චර් ඉන්නවා අපේ රිසර්ච් ලැබොරටරි එකේ එයා ඉතින් ඒකේ වැඩ දවස් 6කින් නෙමෙයි තව දවස් 3කින් ඉවර වෙන්න තියෙනවා අපේ ඩාර්ක් එලික්සා quest එක ඒක ඉවර වෙලා පටන් ගන්නවා anything quest එකෙන් අපිට ගොඩක් දේවල් ගන්න පුළුවන් එකක් දවස් තියෙනවා ගොඩක් දවස් ගණක් තියෙනවා දැන් මේකේ තියෙන්නේ දවස් 7යි අපිට කලින් ගෝල්ඩන් quest එක ඊට පස්සේ එලික්සා quest එක ඒ වගේම දැන් ඇවිල්ලා තියෙන ඩාර්ක් එලික්සා quest එක වගේම 20 වෙනිදා 22 වෙනිදා එනවා අපිට anything quest එකෙන් අපිට ගොඩක් දවස් තියෙනවා ඒ quest එක ඒ වගේම කියන්න පුළුවන් අපිට මේකේ අපිට ගොඩක් කසුකුසුවක් ඇවිල්ලා තියෙනවා ටවුන් හෝල් 19 එනවා කියලා ටවුන් හෝල් 19 આવුත් නම් ගේම් එක නම් ඉවරයි කියන්නේ ළඟ ටවුන් හෝල් එන එක නම් මං අනුමත කරන්නේ ටිකක් තියාගන්න ඕන එක ටවුන් හෝල් එකක් විදියට මම බලාපොරොත්තු වෙනවා ටවුන් හෝල් 19 නම් එන්න එපා කියලා අපි බලමු ඒක ඒවිද නැද්ද කියලා මගේ ග්‍රෑන්ඩ් ඕඩනුයි මිනියම් ප්‍රින්සස් විස් අප්ඩේට් වෙලා දැන් ඉවරයි මං ඒක දැන් අප්ඩේට් කරන්න ඕන තවත් දෙයක් කියන්න තියෙනවා අපිට ඇවිල්ලා තියෙනවා තව රිටර්න් කරලා තියෙනවා අපේ පරණ ස්කින් 4 ඒ ස්කින් තමයි රෙනඩ් කිං රෙනඩ් ක්වීන් රොයල් ඔෆිසර් ඉනියන් ඉන්වෙන්ටර් මේවා අපේ කලින් ආපු සයිබර් පොන්ක් කියන අප්ඩේට් එකේදී ආපු ස්කින්ස් ටිකක් ඒකටම අපිට සීනරි ආයි රිටර්න් කරලා තියෙනවා මෙන්න මේක සයිබර් සීනරි එක නම් මාරම ලස්සන සීනරි එකක් ඒ වගේ මේකේ ඩීටේල්ස් ගොඩක් ගන්න තියෙනවා ඒක නියමයි ඒක ගන්නතොත් වටිනවා කලින් අපිට අවුරුද්දකට පෙර තමයි මේක අපිට හම්බුනේ ඒ වගේම අර ස්කින් ටිකත් අපිට හම්බුනේ මීට අවුරුද්දකට පෙර තමයි ඊළඟට කියන්න තියෙන්නේ අපේ මෙන්න මේ ට්‍රෙෂර් හන්ට් ඉවෙන්ට් එක අපිට මේ පාර වටින දේවල් හම්බෙනවා කියලා තියෙනවා ඕගොල්ලන්ටත් වටින දේවල් හම්බුණා නම් මට කමෙන්ට් එකක් දාලා කියන්න මට නම් ලොකුවට වටින දෙයක් හම්බුන්නේ එකම එපික් චෙස්ට් එකක් හම්බුණා ඒකෙත් තිබ්බේ බිල්ඩ් පෝෂන් දෙක මං හිතුවා එන්නේ ඩෙකරේෂන් එක ඒ වගේම මම අලුතෙන් ආපු ගෲප් එකත් අන්ලොක් කරගත්තා රුයින් විච් මාරු බට් එයා හරිම ස්ලෝ තව යට ඇටැක් කරන්න බෑ හැබැයි අපි ඇටැක් කරලා විනාශ කරලා දුන්නොත් එයා ඒක ගිහලා ක්ලීන් කරලා ඒකෙන් හදනවා රුයින් නයිට්ස් ටිකක් පවර්ෆුල් බට් මම මේ රූප් එක ලොකුවට රෙකමන්ඩ් කරන්නේ නැහැ මේක තව සයිස් එක වැඩි මේ ගෑම්ප් එකට අන්ලොක් කරද්දී 26ක් යනවා ස්ටෝරේජ් එක
ඒ හින්දා මං ඒක නම් වැඩිය රෙකමන්ඩ් කරන්නේ නෑ. බට් මොකක් වුණත් මේ පාර ඉවෙන්ට් එක තව ටික දවසින් ඉවර වෙනවා. අපි ඉදිරියට ලොකු වීඩියෝස් ප්‍රමාණයක් අරන් එන්න බලාපොරොත්තු වෙනවා. කුයින් සම්බන්ධයෙන්, අලුත් එපික්වික්මන්ට් සම්බන්ධයෙන් සහ අලුත් සීනරි සම්බන්ධයෙන් තව සතියක් දෙකක් වගේ තමයි අප්ඩේට් ඉවර වෙන්න තියෙන්නේ. ඊට පස්සේ ඉතින් අලුත් අප්ඩේට් එකක් එනවා. අපි කොහොම හරි මේ අලුත් අප්ඩේට් එකේ ලොකු වාසියක් ගත්තොත් අපිටම තමයි ඒකේ සෙතේ තියෙන්නේ. හරි එහෙනම් අද අපි මේ වීඩියෝ එක ඉවර කරනවා. බයි, good luck. මම